අද අපි ටිකක් ගැඹුරට යමුද? මේ බලය බලපෑම ඒවා හසුරුවන විදි සමහර වෙලාවට ටිකක් අප්‍රසන්නයි වගේ පේන උපක්‍රම ගැන කතා කරන්න. ඔව් හොඳයි. මොකද මේ ඉතිහාස කතා සමහර උපදේශ කතා අරවා මේවා එකතු කරාම අපිට මේ මිනිස්සු අතර තියෙන සම්බන්ධතා බල ගතිකයන් ගැන හිතාගන්න බැරි දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට අපි අද බලමු මේ කියමුකෝ වක්‍ර සංනිවේදනය කියන්නේ මොකක්ද? ඒක කොච්චර බලවත්ද? ඒ වගේම මේ සබඳතා කළමනාකරණය කරන එක. විශේෂයෙන්ම අර අහිතකර බලපෑම් වලින් ගැලවෙන හැටි අනිත් අයව තමන් මත යැපෙන්න සලස්වන්න හැටි. ඔව්. අර උපාය මාර්ගික අවංකකම කියන එකක් තේනෝ නේද? වංචාව ඒ වගනත් බලමු. ඇත්තදම මේ මූලාශ්‍ර වලින් එන විවිධ කෝණ හරිම රසවත්. අරමුණේ ඉතින් මේ උපක්‍රම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒවා පිටිපස්ස තියෙන තර්කයේ මොකක්ද කියලා ටිකක් පැහැදිලි කරන එක. හරි. එහෙනම් අපි පටන් ගමු අර වක්‍ර සංනිවේදනයෙන්. සමහර වෙලාවට වචන වලට වඩා ක්‍රියා සංකේත හරිම බලවත් නේද? අනිවාර්යයෙන්ම එක සංකේතයකට පුරවම සමහර විට වචන 1000කින්වත් කියන්න බැරි දෙයක් කියන්න. අර 1975 හෙන්රි කිසින්ජර් අර ඊශ්‍රායෙල් එක්ක සාකච්ඡා හිර වුණ වෙලාවේ. හරි. එතකොට එයා එකපාරටම ගියා මසාඩා බලකොටුව බලන්න. ඒක අර ඉතිහාසයේ ලොකු තැනක් නේද? අර රෝමවරුන්ට යටත් නොවි. දිවි නසාගත්ත තැනක් විදිහට තමයි ප්‍රසිද්ධ. ඉතින් ඒ ගමනින් එයා කෙලින්ම මොකොත් කිව්වේ නෑ. ඒත් ඉංගියක් දුන්නා. ඔයාලා තියන්නේ මේ වගේ විනාශයකටද? වගේ දෙයක්. හරියටම. ඒක සෘජු තර්ජනයක් නෙවෙයි. ඒත් අර අහන කෙනාට ගැඹුරින් හිතන්න පොළඹවනවා. ඒකයි සංකේතවල බලය. චිත්ත වේගී බරක් තියෙනවා. ඒ වගේම සමහර ලාවට අර තමන්ගේ සටන් බුද්ධිමත්ව තෝරගන්න එකක් මේ වගේ නේද? ඔව්. හැම දෙයකම කින් ඔළුව දාන්න ඕන නෑ. අනිත් කෙනාව එකඟ කරගන්න එක. ඒ මොහොතේ ලොකු දෙයක් නෙවෙයි නම් නැතම් පස්සේ තේරුම් ගනීවි කියලා හිතනවා නම් නිකන් ශක්තිය නාස්තිකාරනේ නැතුව ඉන්න එක හොඳයි. ඒක ඇත්ත. ඒ වගේම තමයි අර ඊජිප්තුවේ ආමසිස් රජුගේ කතාව. ඔව් ඒක තපුරු උපක්‍රමයක්. එයාගේ අර සාමාන්‍ය පසුබිම නිසා මිනිස්සු ටිකක් අවඥාවෙන් වගේ නේද බලලා තියෙන්නේ. ඔව්. ඉපිනේ මොකද කළේ? එයා පාවිච්චි කරපු රන් බේසමක් අර කකුල් එහෙම හොදන ඒක උණු කරවලා දෙවි පිළිමයක් හැදුවා. හදවලා නගරේ තිබ්බා. ප්‍රසිද්ධ තැනක තිබ්බා. ඉතින් ටික කාලයක් යද්දි මිනිස්සු ඒකට වඳින්න පුදන්න ගත්තා. ඊට පස්සේ දවසක් රජතුමා සෙනග රැස් කරලා ඇත්ත කතාව කිව්වා. මේ තමයි මම කකුල් හොදපු බේසමෙන් හැදපු පිළිමේ කියලා. අනේ. ඉතින් මිනිස්සු පුදුම වෙන්නේ නැති. එතකොට රජතුමා කිව්වා මේ බලන්න මේ කලින් සාමාන්‍ය දෙයක් සමහරවිට අපිරිසිදු දෙයකටත් ගත්ත බේසමක් ඒත් දැන් ඔයාලා මේකට වඳිනවා. අන්න ඒ වගේ තමයි මමත්. මම කලින් සාමාන්‍ය කෙනෙක් ඒත් දැන් මම රජ. ඉතින් ඔයාලා මේ පිළිමේට ගරු කරනවා වගේ මටත් ගරු කරන්න ඕනේ කියලා. කියන්නේ අර පහත් දෙයකට පූජනීයත්වයක් දීලා තමන්ගේ තත්වයට ඒකට සමාන කරලා වක්‍රව ගෞරවය දිනාගත්තා. හරිම සූක්ෂමයි. හරියටම තමන්ගේ අතීතය ගැන තිබ්බ අවඥාව දක්ෂ විදිහට කළමනාකරණය කරගත්තා. හරි. එතකොට මේ වගේ වක්‍ර දේවල් වගේම සමහර වෙලාවට වචන පාවිච්චි කරන විදිහත් හරිම වැදගත් වෙනවා නේද? විශේෂයෙන්ම අර මොකක් හරි වංචාවක් එහෙම වහගන්න හදනකොට අනිවාර්යයෙන්ම ඒක බලයේ තවත් පැත්තක්. අර වික්ටර් ලස්ටිග් ප්‍රසිද්ධ වංචනිකයෙක්. ඔව් ඇහෙලා තිනවා. එයාගේ කතාව බලන්ද එයා සල්ලි කොපි කරනවා කියලා බොරු මැෂින් එකක් පෙට්ටියක් ෂෙරිෆ් කෙනෙක්ට විකුණලා. අම්මෝ. ඉතින් ටික දවසකින් ෂෙරිෆ්ට තේරලා තේනවා මේක බොරුවක් කියලා. තුවක්කුවකුත් අරගෙන එනවා ලස්ටික්ව හොයාගෙන. හරි භයානක තත්ත්වයක්. ලස්ටික් මොකද කරේ? ලස්ටික් කලබල වුණේ නැහැ. එයා ව්‍යාකූලත්වයක්ම වපෑවා. ඒ කියන්නේ? එයා ඇහුවා මොකක්ද? ඒක වැඩ කරන්නේ නැද්ද? වෙන්න බෑ. හරියට ක්‍රියාත්මක කළාද? වගේ ප්‍රශ්න අහන්න ගත්තා. අනිත් කෙනාව අවුල් කරනවා. ඔව්. ෂෙරිෆ්ගේ කෝපය විශ්වාසය ටිකෙන් ටික අඩු වෙනවා. ඊට පස්සේ ලස්ටික් පාවිච්චි කරනවා එක එක තාක්ෂණික වචන. තවත් අවුල් කරන්න. ඔව්. ෂෙරිෆ්ට මොකද තේරෙන්නේ නැහැ. අන්තිමට ලස්ටික් කියනවා හරි මම සල්ලි ආපහු දෙන්නම් මම ඇවිත් හදලත් දෙන්නම් මෙහෙමයි ක්‍රියාත්මක කරන්න කියලා පොරොන්දු දෙනවා. ෂෙරිෆ් සංසුන් වෙනවා එතකොට. සංසුන් කරවල යවනවා. හැබැයි යවන්නේ අර ගත්ත සල්ලි වෙනුවට හොර සල්ලි මිටියක් දීලා. මොනවා? ඒ කියන්නේ
අර භයානක තත්වෙන් බේරුණා විතරක් නෙවෙයි අන්තිමට ෂෙරිෆ්වා අමාරුවෙත් දැම්මා. ඔව්. දවස් කීපයකට පස්සේ පත්‍රේ ගිහින් තිබ්බා ෂෙරිෆ් හොරනෝට්ටු පාවිච්චි කරලා අත්අඩංගුවට ගත්තා කියලා. ලස්ටික් තර්කයෙන් දිනුවා. ඒ කියන්නේ බොරුවකට අහු වුණාම කොච්චර විශ්වාසයෙන් ස්ථිරව කතා කරනවද ඒ තරමට ඒක බොරුවක් වගේ පේන්නේ නෑ කියන එක වෙන්නේ නැති නේද මෙතර පාඩම. බොහෝ දුරට. ඒ වගේම අර අනිත් කෙනාව තර්කයෙන් ව්‍යාකූල කරන එක, එයාලගේ කේන්තිය නැති කරන එක ඒකත් උපක්‍රමයක්. හරි. මිනිසුන්ව හසුරුවන එක ගැන කතා කරද්දී මේ මූලාශ්‍රවල තියෙනවා තව අදහසක්. ඒ කියන්නේ නීතිය 10. ආසාදනීය අසතුටින් සහ අවාසනාවන්ත අයකින් වළකින්න කියලා. ඒක ටිකක් සැරවැඩි වගේ නේද ඇහෙද්දි. ඒක එහෙම හිතෙන්න පුළුවන්. ඒත් ඒක පිටිපස්සේ තියෙන තර්කය තමයි චිත්තවේගී තත්යන් බෝ වෙනවා කියන එක. හරියට ලෙඩක් වගේ. අනුන්ගේ අසතුට අස්ථාවරතාවේ ඒ වගේ දේවල් අපිටත් බලපන්න පුළුවන්. අර ගිලින කෙනෙක්ව බේරගන්න ගිහින් අපිත් ගිලෙන්න පුළුවන් වගේ කතාවක්. ඔව්. අර ලෝලා මොන්ටෙස්ගේ කතාව ඇය හරිම ප්‍රසිද්ධ නර්තන ශිල්පිනිය කෝටිසෑන් කෙනෙක්. හරිම ආකර්ශනීයයි. මිනිස්සු ලේසියෙන් වශී වෙනවා. ඒත් මොකද්ද? ඇගේ චරිතයේ ලොකු අස්ථාවරතාවයක් තිබුණා. ඇගේ ජීවිතේ වගේම ඇය ඇසුරු කරපු අයගේ ජීවිතත් අවුල් වුණා, විනාශ වුණා. කවුද ඒ වගේ අය? බලවත් අය කීප දෙනෙක්ම ඉන්නවා. ප්‍රසිද්ධ පුවත්පත් හිමියෙක් ජුජාරිය කියලා. එයා ද්වන්ද සටනකින් මැරුණා. බැවේරියාවේ ලුඩ්විග් රජතුමා. එයාට සිහසුන නැති වුණා ලෝලා නිසා ඇති වුණු කලබැමීම් වලින්. තව තරුණ හමුදා නිලධාරියෙක් හිටියා හීල් කියලා. එයාට තනතුරු නැති වෙලා දුප්පත්කමින් මැරුණා. කැලිෆෝනියාවේ පැට්හල් කියලා කෙනෙක් මානසිකව වැටිලා මැරුණා. ලෝලාගේ චරිතාපාදානිය පළ කරපු කෙනා පවා බංකොලොතුනාලු. ඒ කියන්නේ අර එයාවට හිටපු හැමෝටම වගේ මොකක් හරි ආසනාවක් වුණා. ඔව්. මේක ස්ත්‍රී පුරුෂ භාවයට අදාළ දෙයක් නෙවෙයි. මේකේ එන්නේ අර අභ්‍යන්තර අස්ථාවරත්වයකින්. මේ වගේ චරිත විනාශය අසහනය Taman දිහාට ඇද ගන්නවා වගේ. ඉතින් අනුකම්පාවෙන් උදව් කරන්න හදන්න එක එතකොට වැරදිද? මේ නීතිය කෝණයෙන් බැලුවොත් මොකද කියන්නේ ඒ අයව වෙනස් කරන්න හදන එක තීලුමක් නෑ. ඒක හරියන වැඩක් නෙවෙයි. ඒ වෙනුවට යාළගේ අර රටාවන් අපිටත් බෝ වෙන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට මොකද කරන්න ඕනේ කියන්නේ? කරන්න ඕන එරාලම අඳුන ගන්න එක. අර කැළඹිලි සහිත අතීතය, නිතරම බිඳන සම්බන්ධතා, අස්ථාවර වෘත්තීන්, අනුන්ව ගිල ගන්නවා වගේ තියෙන චරිත ස්වභාවය, ඔය වගේ ලක්ෂණ වලින් අඳුනගෙන අනුකම්පා නොකර, උදව් කරන්න උත්සාහ නොකර එයාලගෙන් ඈත් වෙන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒක ටිකක් ක්‍රූර විදිහක් වගේ නේද? අනික මේකේ අනිත් පැත්තත් ඇත්තනේ. ඒ කිව්වේ සතුට, ස්වභාවික උද්‍යෝගය, බුද්ධිය වගේ ධනාත්මක ගුණාංග තියෙන අයත් ඉන්නවා. ඔව්. එයාලව ඇසුරු කරනකොට ඒ හොඳ දේවල්, ඒ සමෘද්ධිය අපිටත් ලැබෙනවා. අර ටැලිරන්ට් වගේ චරිත. එයාගේ කරුණාව, වංශාධිපති චමත්කාරය, බුද්ධිය නැපෝලියන්ට පවා බලපෑවා කියනවා. ඒ කියන්නේ තමන්ගේ අඩුපාඩු තියෙන අයෙක් ඉන්නවට වඩා ධනාත්මක ගුණාංග තියෙන අයෙක් ඉඳලා තමන්ගේ සීමාවන් පුළුල් කරගන්න එක හොඳයි කියන එක. ඔව්. ඒක තමයි මේ නීතිය හරය. මේකට ව්‍යතිරේක නෑ කියලාත් කියනවා. හයි. ඒක සම්බන්ධයි වගේ ඊළඟ කාරණේටත් නීතිය 11 මිනිසුන් ඔබ මත යැපෙන්නට සලස්වන්න. ඒ කියන්නේ තමන්ගේ නිදහස රැකගන්න නම් අනිත් අයට අපිව ඕන වෙන්න ඕනේ කියන එකද? හරියටම. අපි මත යැපෙන තරමට අපිට නිදහස වැඩි. හිතන්න අනුන්ගේ සතුට, සමෘද්ධිය, ඒ දේවල් අපි නිසා තමයි තියෙන්නේ කියලා යාලට හිතෙනවනම් අපිට බය වෙන්න දෙයක් නෑ. ඒ කියන්නේ අයින් කරයි කියලා බය වෙන්න දෙයක් නෑ. ඔව්. කවදාවත් අපි නැතුව ඉන්න පුළුවන් තරම් දැනුමක් යාලට දෙන්න එපා කියලාත් මේකේ කියනවා. අර ඉතාලි පුනරුද්ධ කාලේ කොන්ඩොටියේරිලාට ඕන දේ වගේද? ඔව් හොඳ උදාහරණයක්. ඒ කියන්නේ අර කුලී හමුදා නායකයෝ යාලා සල්ලි වලට සටන් කළේ. හරි. සියනා නගරයේ බේරගත්ත කෙනෙක්ව අන්තිමට මාරලා දාලා සාන්තුවරයෙක් කළා. කාමිනෝලා කවුන්ට් කියලා කෙනෙක් වෙනිසියට සටන් දිනලා දුන්නා. අන්තිමට එයාට බොරු චෝදනාවක් ගෙනල්ලා ඔළුව ගහලා මැරුවා. අයියේ. හේතුව එයාලා වෙනුවට ආදේශ කරන තව දක්ෂ අය හිටියා. එයාලා නැතුවම බැරි අය උනේ නෑ. අත්‍යවශ්‍ය උනේ නෑ. ඒත් ඔටෝ වොන් බිස්මාක් වගේ අය? එයා වෙනස්. එයා හරි දක්ෂ විදියට දුර්වල පාලකයෝ දෙන්නෙක් එක්ක එකතු වුණා. 4 වෙනි ෆ්‍රෙඩරික් විලියම්, 5 වෙනි විලියම්. හරි.
එයා ඒ රජවරුන්ගේ ශක්තිය, බුද්ධිය කොඳුනාරටිය බවට පත් වුණා. එයාලට එයාව නැතුවම බැරි වුණා. රජවරු ඇත්තටම බිස්මාර්ක්ට කැමති වුණේ නැහැ. ඒත් අයින් කරන්න බැරි වුණා. බෑ. මොකද එයාලගේ පැවැත්ම බලය රැඳිලා තිබුණේ බිස්මාර්ක් මත. ඉතින් එයා කියන දේ අහන්න වුණා. අන්තිමට ප්‍රතිපත්ති තීරණය කළේ බිස්මාර්ක්. හරිම බලවත් උපක්‍රමයක් අවශ්‍යතාවයේ ලෝකය පාලනය කරනවා කියන කතාව වගේ. ඔව්. අපි විනුවෙන් අවශ්‍යතාවයක් නිර්මාණය කරේ නැත්නම් පළවෙනි අවස්ථාවේදීම අපිව පැත්තකට කරේ. මයිකලැන්ජලෝ එයාගේ කතාවත් මේ වගේ නේද? ඔව්. එයාට තිබුණේ කවුරුවත් ආදේශ කරන්න බැරි කලා කුසලතාවයක්. ජූලියස් ටූ පාප් වහන්සේ එක්ක අමනාප වෙලා ගියත් පාප් වහන්සේට යා පස්සෙන් එන්න සිද්ධ වුණා. මොකද තවත් මයිකලැන්ජලෝ කෙනෙක් හොයාගන්න බෑ. ඒ කියන්නේ අපි කරන දේ කරන්න පුරුවන් එකම කෙනා අපි වෙන්න ඕන. නැත්තම් එහෙම පේන්න සලස්වන්න ඕන. ඔව්. අර 11 වෙනි ලූවි රජුරුවන්ගේ ජ්‍යොතිෂවේදියා වගේ. යා මොකද කළේ? රජතුමා යාව මරන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ ජ්‍යොතිෂවේදියා ඒක දැනගෙන අනාවැකියක් කිව්වා. මොකද්ද? මම මැරෙන්නේ රජතුමා මැරෙන්න හරියටම දවස් 3කට කලින්. අපෝයි. ඉතින් රජතුමා බය වුණා Tamanගේ ඉරණම තියා එක්ක බැඳිලා කියලා හිතලා. එයාව මරන්නේ නැතුව හොඳට බලාගත්තා. ඒ කියන්නේ යා තමන්ව නැතුවම බැරි කෙනෙක් කරගත්තා රජතුමාගේ ජීවිතයටම සම්බන්ධ කරලා. ඔව්. හැබැයි මෙතන මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අනිත් අය අපි මත යැපෙනවා කියලා එයාලා අපිට ආදරය කරයි කියලා හිතන්න හොඳ නැහැ. එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට එයාලා අපිට අකමැති වෙයි. බය වෙයි. ඒත් මැකියවෙල්ලි කිව්වා වගේ ආදරයට වඩා බය හොඳයි. අයියේ බය පාලනය කරන්න පුළුවන්. ආදරේ බෑ. යැපීම කියන්නේ බලය ගැන, සෙනෙහස ගැන නෙවෙයි. හරි. ඒකත් වැදගත් නිරීක්ෂණයක්. දැන් අපි එනවා තවත් පුදුම හිතෙන උපක්‍රමයකට. නීතිය ඩොලර. ඔබේ ගොදුරු નિરાයුධ කිරීමට තෝරාගත්ත අවංකභාවය සහ ත්‍යාගශීලීත්වය භාවිතා කරන්න. ඒ කියන්නේ අවංකකම කියන්නේත් ආයුධයක්ද මේ ක්‍රීඩාවේදී? මේ නීතියට අනුව නම් ඒක අවංක සත්‍යවාදී ක්‍රියාවකින් වංක ක්‍රියා දුසිම් ගානක් වහගන්න පුළුවන්ලු. පුදුමයි. අර අපි කලින් කතා කරපු වික්ටර් ලස්ටිග්මා මේකත් පාවිච්චි කරලා තිනවා. කාටද? අල් කපෝන් වගේ භයානක අපරාධකාරියෙක්ව රවට්ටන්න. කොහොමද ඒක කරේ? අල් කපෝන් කියන්නේ ලේසි කෙනෙක් නෙවෙයිනේ. නෑ තමයි. ලස්ටිග් කපෝන්ගෙන් ඩොලර් 50000ක් ඉල්ලගත්තා. කිව්වා ඒක දෙගුණ කරලා දෙන්නම් කියලා. කපෝන් දුන්නද? කපෝන් ටිකක් සැක කළා. ඒත් ලස්ටිග්ගේ අර පෙනුම, කතා විලාසිය ඒවට රැවටිලා සල්ලි දුන්නා. ලස්ටිග් මොකද කළේ? ඒ සල්ලි ටික බැංකුවක සේෆ් පොක දැම්මා. ආයෝජනය කරේ නෑ. නෑ. මාස 2ක් විතර ගියාට පස්සේ ආපහු ආව කපෝන් ගාවට. ඇවිත් කිව්වා සමාවෙන්න ඕන මගේ සැලැස්ම අසාර්ථක වුණා. මෙන්න ඔයාගේ මුදල් කියලා. අර ගත්ත ඩොලර් 50000 සම්පූර්ණයෙන්ම ආපහු දුන්නා. මොනවා? කපෝන් පුදුම වෙන්නේ නැති. වංචනිකයෙක් කියලා හිතපු කෙනෙක්ගෙන් සල්ලි ආපහු ලැබෙයි කියලා කවුද හිතන්නේ? හරියටම කපෝන් සම්පූර්ණයෙන්ම નિરાයුධ වුණා. එයා හිතිනේ මෙහෙම දෙයක්. ඊට පස්සේ ලස්ටික් ඉතින් සල්ලි දීලා යන්න හැදුවා. එතකොට කපෝන් කෑ ගැහුවා "හේයි ඉන්නවා. මගේ දෙයියනේ ඔයා නම් හරිම අවංක කෙනෙක්" කියලා. අවංකයි කියලා හිතුවා. ඔව්. ඔයා දෙන්න අමාරුවෙන් නැති වියදමටවත් තියාගන්න කියලා අර ලස්ටික් ආපහු දුන්න 50000න් ඩොලර් 5000ක් තෑගි දුන්නා. ඒ කියන්නේ ලස්ටික්ට මුලින් ඉඳන්ම ඕනේ වෙලා තිබුණේ අර ඩොලර් 5000. අන්න ඒක තමයි. එයා ඒක ගත්තේ සම්පූර්ණයෙන්ම කපෝන්ව රවට්ටලා එයාගේ විශ්වාසය දිනාගෙන අනපේක්ෂිත අවංකකම තමයි මෙතන ආයුධය උනේ. කපෝන් වගේ හම්බුම ගැන සැකෙන් ඉන්න කෙනෙක්ව નિરાයුධ කරන්න ඒක හොඳම ක්‍රමයක් වෙන්න නැති. ඔව් ලස්ටික් එක තේරුම් ගත්තා. වංචාවේ සාරය තමයි අනිත් කෙනාගේ අවධානය වෙනතකට යොමු කරන එක. කරුණාව, ත්‍යාගශීලී බව, අවංකකම මේවා තමයි ඒ වගේ ප්‍රබලම අවධානය වෙනතකට යොමු කිරීමේ ක්‍රම. අර ගැනීමට පෙර දීම කියලා චීන උපක්‍රමයක්ත් තියෙනව නේද? ඒ වගේද? ඔව් ඒ වගේම තමයි. මුලින් දෙන නිසා පස්සේ ගන්න එක අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම අර පළවෙනි හමුවීමේදී මේ වගේ තෝරගත් අවංකකම පාවිච්චි කළොත් ඒක හරිම ඵලදායී වෙන්න පුරුවන් කියනවා. මොකද අර පළවෙනි හැඟීම ඒක ලේසියෙන් මැකෙන්නේ නැහැ. හරිම සූක්ෂමයි වගේම ටිකක් භයානකයි කියලා හිතෙනවා මේ උපක්‍රම. පොඩ්ඩක් එකතු කරලා බලුවොත් වක්‍ර sannivedanaya බලය. ඒ කියන්නේ කිසිංග ආමසිස් වගේ අය කරපු දේවල්. ඒ වගේම අර අපි ආශ්‍රය කරන අයව පරිස්සමෙන් තෝරාගන්න එකේ වැදගත්කම. අර ලෝලා මොන්ටෙස්ගේ කතාවෙන් දැක්කා වගේ. ඔව්.
ඊළඟට අනිත් අයව අපි මත යපෙන්න සලස්වන එකේ උපාය මාර්ගික වටිනාකම. බිස්මාර්ක් මයිකලෑන්ජලෝ වගේ. අන්තිමට. අර පුදුම හිතන විදියට අවංකකම පවා තෝරාගත් අවංකකම. උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන හැටි ලස්ටික් වගේ. මේ හැම එකකින්ම පේන්නේ බලය සහ මනුෂ්‍ය සම්බන්ධතා කියන්නේ හරිම සංකීර්ණ බහුවිධ දෙයක් කියන එක නේද? ඇත්තම. මේවා නිකම් උපක්‍රම විතරක් නෙවෙයි. මේවායින් මිනිස් ස්වභාවය ගැනත් ගොඩක් දේවල් කියවෙනවා. සමහර වෙලාවට අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා. අද කාලේ මේ වර්තමාන ලෝකයේ මේ වගේ රටාවන් මේ උපක්‍රම කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද? ඔව්. ඒවා හඳුනා ගැනීම කොච්චර වැදගත්ද කියන එක. මොකද අපි නොදැනුවත්වම මේ වගේ දේවල්ට අහු වෙන්න පුරුම. ඒ වගේම මේවා දැනගත්තම මේවා පාවිච්චි කරන්න එක හරිද වැරදිද කියන අර සදාචාරාත්මක පැත්ත ගැනත් ලොකු ප්‍රශ්නයක් මතුවෙනව නේද? අනිවාර්යයෙන්ම. ඒකත් හිතන්න ඕන කාරණයක්. ඒ වගේම මේවා ගැන දැනුවත් වෙලා ඉන්න එක අනිත් අය මේවා අපිට විරුද්ධව පාවිච්චි කරනකොට ඒවයින් ආරක්ෂා වෙන්න තුදවක් වෙන්න පුළුවන්. ඒකත් ඇත්ත. ඒ සිතුවිල්ලත් එක්ක අදට අපේ මේ ගැඹුරු ගවේෂණය මෙතනින් නතර කරමු.